අයිබෝන් දුපිතේ අද අපි ඔයගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙනවා sannivedana හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂයට අදාළව 20යි 24 උසස් පෙළ විභාගයට ආපු MCQ පේපර් එක එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න කිහිපය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙතෙන්දී ඔයාලත් එක්ක මම මුලින්ම කතා කරලා ඉන්නම් 24 පේපර් එකට යන්න කලින් පේපර් එකේ නැත්නම් ඔයාලට හම්බ වෙන MCQ පේපර් එකේ මුලින්ම අපිට ඒගොල්ලෝ කියලා තියෙන්නේ මොකද්ද? MCQ පේපර් එකේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? එහෙමත් නැත්නම් MCQ පේපර් එක නැත්නම් කෙටි ප්‍රශ්න පත්‍රය තුල අපිට දීලා තියෙන උපදෙස් මොනවද? එතකොට ඔයාලගේ පේපර් එකේ උපදෙස් වල මුලින්ම දීලා තියෙනවා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න කියලා. ඒ කියන්නේ ඔයා මේ පේපර් එකේ කෙටි ප්‍රශ්න 50ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 50ටම පිළිතුරු සපයන්න ඕන. ඔයාලට ඒක තෝරා ගැනීම කරන්න බෑ. අපේ දැන් දෙවෙනි පේපර් එකේ ව්‍යුහගත රචනා පේපර් එක වගේ තෝරා ගැනීම කරන්න බෑ. සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ විභාග අංක ලියන්න. ඊට පස්සේ උත්තර පත්‍රයේදී ඇති උපදෙස් සැලකිල්ලෙන් කියවලා පිළිපදින්න. මෙන්න මේ වගේ උපදෙස් ටිකක් තියෙනවා. ඔතන තියෙන වැදගත්ම උපදෙස තමයි ඔයාලට දීලා තියෙනවා පුතේ පින්න මෙහෙම. 1 සිට 50 දක්වා ප්‍රශ්න වලට දී ඇති පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න. ඔන්න ඔතන තමයි පුතේ. ඔන්න ඔතන තමයි වැදගත්ම කාරණේ තියෙන්නේ. එතකොට අපි MCQ පේපර් එකේ තෝරන්න ඕනේ නිවැරදි පිළිතුර. එහෙමත් නැත්නම් ඉතාමත් නිවැරදි පිළිතුර. එතකොට සමහරලාට අපේ පේපර් එක ඇතුලේ උත්තර පහම නිවැරදි වෙන්න පුළුවන්. උත්තර පහේම නිවැරදිතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට තෝරන්න වෙනවා ඒ නිවැරදි උත්තර වලින් නිවැරදිම උත්තරේ මොකක්ද කියලා. නැත්තම් හොඳ උත්තර වලින් හොඳම උත්තරේ මොකක්ද කියලා අපිට निराකරණය කරගන්න වෙනවා. රයිට්? එහෙනම් මෙන්න මේ දේ කරගන්න ඔයගලන්ට අත්ලක් විදිහට අද අපි කතා කරනවා 20යි 24 MCQ පේපර් එක. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරගෙන යමු. එහෙනම් අපි අද කතා කරමු 20යි 24 උසස් පෙළ මීඩියා පේපර් එකේ MCQ ප්‍රශ්න ටික. හරි. දුපිට ඔයාලගේ 20යි 24 MCQ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ නම් අපි කතා කරන්න යමු. ඔයගලට ප්‍රශ්න කියවන්නම්. ඔයගලන්ට ප්‍රශ්නයේ තිරේ දිස් වෙයි බලා ගන්න පුළුවන්. ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ තමයි sannivedana ක්‍රියාවලිය මූලික වශයෙන් සමන්විත වන්නේ උත්තර පහක් තියෙනවා. පළවෙනි එක අදහස් වලිනි, දෙවෙනි එක සිදුවීම් වලිනි, තුන්වෙනි එක සංකේත වලිනි, හතරවෙනි එක තොරතුරු වලිනි, පස්වෙනි උත්තරය තමයි පුතේ පුද්ගලයන්ගෙනි කියලා. එතකොට මේ ප්‍රශ්නය ඔයාලෙන් අහන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත sannivedanaye පදනම කියන පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා sannivedana මූලිකාංග කියලා කොටසක්. මෙන්න මේ sannivedana මූලිකාංග කියන කොටස පදනම් කරගෙන ඔයාලගෙන් පුතේ අහනවා පළවෙනි ප්‍රශ්නය sannivedana ක්‍රියාවලිය මූලික වශයෙන් සමන්විත වෙන්නේ මොනවෙන්ද කියලා. මොකද්ද මේ සමන්විත වෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ sannivedanaye අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද? අපි දන්නවා sannivedana ක්‍රියාවලියේ අන්තර්ගතය තමයි මොකද්ද? sannivedana ක්‍රියාවලියේ අන්තර්ගතය තමයි පුතේ සංදේශය. sannivedana ක්‍රියාවලියේ අන්තර්ගතය තමයි සංදේශය. එතකොට අපි මේ අහන්නේ මේ සංදේශය කියන එක මොනවෙන්ද හැදිලා තියෙන්නේ? සංදේශය මොනවෙන්ද හැදිලා තියෙන්නේ? දැන් මෙතන අපිට උත්තර පහක් දීලා තියෙනවා. පළවෙනි එක අදහස් වලින්. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? හරි වගේ නේද? ඇත්තටම සංදේශයේ තියෙන අපේ අදහස් තමයි. සිදුවීම් වලින් එකක් නිකන් වෙන්න පුළුවන් වගේ. සංකේත වලින්, තොරතුරු වලින්. ඔව් සංදේශයේ තියෙන මොනවද? සංදේශය අපි උමාරු කරනවා කියලා උමාරු කරන්නේ තොරතුරු. පස්වෙනි එක පුද්ගලයන්ගේ. සංදේශයේ පුද්ගලයෝ ඉන්නවද? අන්න එතන අපිට ඕන පොඩ්ඩක් ඒක උත්තරේ පැත්තකින් තියන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන අපි මං අර ඉස්සෙල්ලාම කිව්වා නිවැරදි පිළිතුර නෙමෙයි පුතේ වඩාත් නිවැරදි පිළිතුර තමයි තෝරන්නේ. අපි දන්නවා සංදේශයේ සකස් වෙන්නේ සංදේශයේ තියෙන තොරතුරු. ඇත්තටම සංදේශයේ තියෙන තොරතුරු. හැබැයි සංදේශයක් නිර්මාණය වෙන්නේ පුතේ අපි දන්නවා
ආකේතකරණයේ ප්‍රතිඵලයක් විදිහට. සංනිවේදන ක්‍රියාවලිය තුළ ආකේතකරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි සංදේශයක් නිර්මාණය වෙන්නේ. එතකොට ආකේතකරණ ක්‍රියාවලියදී මොකද සිද්ධ වෙන්නේ? සංනිවේදකයා ගාව තියෙන අදහස්, දැනුම, ආකල්ප වගේ දේවල්. එහෙමත් නැත්නම් තොරතුරු ටික සංකේත භාවිතා කරලා සංදේශයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ආකේතකරණය කියලා. එහෙනම් ආකේතකරණය නිසා තමයි සංදේශය බිහි වෙන්නේ. ආකේතකරණයේදී අදහස් තොරතුරු ඉදිරිපත් කරන්න සංකේත තමයි භාවිතා කරන්නේ. එහෙනම් පුතේ සංදේශයේ ඇත්තටම තොරතුරු ටික තියෙන්නේ මොනවා විදිහටද? සංකේත විදිහට. එහෙනම් අපිට මෙතන උත්තරේ විදිහට ගන්න වෙනවා සංනිවේදන ක්‍රියාවලිය තුළ මූලික වශයෙන් සමන්විත වන්නේ. සංදේශයේ මූලික වශයෙන් තියෙන මොනවද පුතේ? සංකේත. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. ඊළඟට යන්න අපි දෙවෙනි ප්‍රශ්නෙට. සංනිවේදකයාගේ අදහස් හා හැඟීම් සංදේශ බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. උත්තර පහක් දීලා තියෙනවා. පළවෙනි උත්තරේ පරිකල්පනය, දෙවෙනි උත්තරේ විකේතකරණය, තුන්වෙනි උත්තරේ භාෂණය, හතරවෙනි උත්තරේ ආකේතකරණය, පස්වෙනි උත්තරේ සංජානනය. දැන් මම ඉස්සෙල්ලා කතා කරපු එකකින්ම ඊළඟ ප්‍රශ්න නිර්මාණලා තියෙනවා. සංනිවේදකයාගේ අදහස් හැඟීම් සංදේශ බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. අන්න අදහස් හැඟීම් ටික සංදේශයක් බවට පරිවර්තනය කරන්නේ මොන ක්‍රියාවලියද? අපි දැන් ඉස්සෙල්ලා කතා කරා. ආකේතකරණ ක්‍රියාවලිය. ආකේතකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය තමයි පුතේ සංදේශය කියලා කියන්නේ. එහෙනම් මේක නිවැරදි පිළිතුර වෙන්නේ උත්තරේ අංක 4 ආකේතකරණය. අපි මෙතන අනෙක් උත්තර ටික චුට්ටක් කතා කරගෙන යමු මොනවද මේ තියෙන්නේ කියලා. පළවෙනි උත්තරේ තියෙනවා පුතේ පරිකල්පනය කියලා. මොකක්ද පරිකල්පනය කියලා කියන්නේ? මේක අපිට වැදගත් වෙනවා. අපි නිර්මාණාත්මක සංනිවේදනය කියන පාඩමේදී අපිට මේක හම්බ වෙනවා. පරිකල්පනය කියන්නේ සිතින් මවා ගැනීමේ හැකියාව. සිතින් මවා ගැනීමේ හැකියාවට අපි කියනවා නැත්නම් චිත්ත රූප මවා ගැනීමේ හැකියාවට අපි සරලව කියනවා පරිකල්පනය කියලා. විකේතකරණය කියන්නේ සංදේශයේ තියෙන සංකේතවල අර්ථය තේරුම් ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා විකේතකරණය කියලා. භාෂණය අපි කතා කරනවා භාෂණයේ නිදහස එහෙම කියලා. රයිට්? භාෂණය කියලා කියන්නේ මේ අපි කතා කරන පිළික සරලව. ඊට පස්සේ සංජානනය කියන්නේ මොකද? සංජානනය කියන්නේ අපිට ලැබෙන නැත්තම් අපේ පංචේන්ද්‍රයන් ලැබෙන උත්තේජන අපි තේරුම් ගන්න ආකාරයට අපි කියනවා සංජානනය කියලා. මෙතෙන්දී සංජානනය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙම නැත්තම් දේවල් මිනිස්සු තේරුම් ගන්නේ එකම විදිහට නෙමෙයි. එකම දෙයක් වුණත් විවිධ පුද්ගලයන් විවිධ ආකාරවලට තේරුම් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි පුද්ගලයාගෙන් පුද්ගලයාට සංජානනය වෙනස් වීම. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 4. අපි එහෙනම් යන් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට. තිරපිටපත් රචකයෙකු තම අත්දැකීම් ඇසුරෙන් සිදු කරන නිර්මාණයකදී දක්නට ලැබෙන සංනිවේදන වර්ගය කුමක්ද? පළවෙනි උත්තරය තමයි නිර්මාණාත්මක, දෙවෙනි උත්තරය අන්තර්පුද්ගල, තුන්වෙනි උත්තරේ ලිඛිත, හතරවෙනි උත්තරේ අවිධිමත්, පස්වෙනි උත්තරේ අන්තර්වර්තී පුද්ගල. රයිට්. එහෙනම් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. තිරපිටපත් රචකයෙකු තම අත්දැකීම් ඇසුරෙන් සිදු කරන නිර්මාණයකදී. එහෙනම් මෙතන පුතේ අපිට කතාව පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. මේගොල්ලෝ කියන්නේ තිරපිටපත් රචකයෙක් ඉන්නවා. එයාගේ අත්දැකීම් පාදක කරගෙන නිර්මාණයක් කරනවා. ඕකනේ සිද්ධ වෙන්නේ. තිරපිටපත් රචකයෙක් ඉන්නවා. එයාගේ අත්දැකීම් එක්ක එයා කරනවා නිර්මාණයක්. මෙන්න මේ නිර්මාණය තුළදී අපෙන් අහනවා මෙන්න පුතේ වැදගත්ම කතන්දරේ. මේගොල්ලෝ අහන්නේ දක්නට ලැබෙන සංනිවේදන වර්ගය. සංනිවේදන වර්ගය තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට උත්තර දීලා තියෙනවා මෙතෙන්දී උත්තර 5ක්. හැබැයි මේ ප්‍රශ්නේ ලේසි අපිට. බැලූ බැල්මටම පුතේ මේ ප්‍රශ්නේ අපිට පිළිතුරු 3ක් වැරදි කියලා අයින් කරන්න පුළුවන්. බැලූ බැල්මටම පිළිතුරු 3ක් අපිට වැරදි කියලා අයින් කරන්න පුළුවන්. ඇයි ඒ? බලන්න අපෙන් අහන්නේ සංනිවේදන වර්ග. ඔය සංනිවේදන වර්ග වලට අපි කියනවා සංනිවේදන ප්‍රභේද කියලා. මේ සංනිවේදන වර්ග කීයක් තියෙනවද? සංනිවේදන වර්ග 6යි. මොනවද 6? අන්තර්වර්තී, අන්තර්පුද්ගල, සමූහ, මහජන, ජන, අතත්. ඔන්න සංනිවේදන වර්ග 6. එහෙනම් අනිවාර්යයෙන්ම සංනිවේදන වර්ගයේ කුමක්ද කියලා ඇහුවොත් ඔය 6න් එකක්නේ උත්තරේ වෙන්න ඕනේ. වෙනම උත්තරේ වෙන්න විදිහක්
නෑ. එහෙනම් පුතේ අපිට කෙලින්ම මේකේ පළවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. නිර්මාණාත්මක කියන්නේ සංවේදන වර්ගයක් නෙමෙයි. ලිඛිත කියලා කියන්නේ සංනිවේදන වර්ගයක් නෙමෙයි. අවිධිමත් කියලා කියන්නේ සංනිවේදන වර්ගයක් නෙමෙයි. ලිඛිත අවිධිමත් කියන්නේ එහෙනම් මොනවද? මේ ඔබේ සංනිවේදන ස්වરૂප. එහෙම නැත්නම් ඔය සංනිවේදන ස්වરૂප වලට අපි කියනවා සංනිවේදන විධික්‍රම කියලා. එහෙනම් අපිට පළවෙනි උත්තරේ, තුන්වෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ අපිට කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. මොකද ඒ එකක්වත් සංනිවේදන වර්ග නෙමෙයි. එතකොට පුතේ අපිට උත්තර දෙකක් හම්බ වෙනවා. අන්තර්පුද්ගලයි, අන්තර්වර්තී පුද්ගලයි. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියන්නේ තමා සමගම සිදු කරනු ලබන සංනිවේදනයට අපි කියනවා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා. නැත්තම් පුද්ගලයා තමාගේ සිත සමග සිදු කරන සංනිවේදනයට අපි කියනවා අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය කියලා. අන්තර්පුද්ගල සංනිවේදනය කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සංනිවේදනයට අපි කියනවා අන්තර්පුද්ගල සංනිවේදනය කියලා. එතකොට අපිට මෙන්න මේ දීලා තියෙන කතාවේදී තිරපිටපත් රචකයෙක් එයාගේ අත්දැකීම් අරගෙන නිර්මාණයක් කරනවා. මේකේ සිද්ධ වෙන මොන සංනිවේදනයද? right. අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය. ඇයි? එයා තනියෙන් හිතලා එයාගේ හිතත් එක්ක කතා කරලා ඊට පස්සේ තමයි එයා නිර්මාණ කටයුතු කරන්නේ. එහෙනම් මෙතෙන්දි සිද්ධ වෙන්නේ තිරපිටපත් රචකයෙක් නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණකරුවා තුළ සිද්ධ වෙන සංනිවේදන වර්ගය තමයි පුතේ අන්තර්වර්තී පුද්ගල සංනිවේදනය. right. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 5. ඊළඟට බලමු ඔයාලට හතරවෙනි ප්‍රශ්නේ විදිහට මොකක්ද විලා තියෙන්නේ කියලා. සංනිවේදනය හා එය සිදුවන වටපිටාව අතර පවත්නා සම්බන්ධය යනුවෙන් අදහස් කරන්නේ. පළවෙනි උත්තරේ අරමුණු සහගත වීම. දෙවෙනි උත්තරේ සංකේතාත්මක වීමය. තුන්වෙනි උත්තරේ විවිධාකාර වීමය. හතරවෙනි උත්තරේ සන්දර්භානුගත වීමය. පස්වෙනි උත්තරේ ඒකමාර්ගික හා ද්විමාර්ග වීම. right. එහෙනම් පුතේ හතරවෙනි ප්‍රශ්نين අහන්නේ සංනිවේදනය හා එය සිදුවන වටපිටාව අතර පවත්නා සම්බන්ධය. සංනිවේදනයේ සිදුවන වටපිටාවට මොකක්ද කියන්නේ? ඒකත් අපිට මූලික අංග පාඩමේදී හම්බුණා. සංනිවේදනයේ සිදුවන වටපිටාවට අපි කියනවා සන්දර්භය කියලා. එහෙනම් සංනිවේදනයේ සිදු කරන වටපිටාවට අනුව සංනිවේදනය කරනවා. සංනිවේදනය කරන වටපිටාවත් එක්ක සම්බන්ධ වෙලා අපි සංනිවේදනය කරනවා. ඒකට අපි කියනවා සංනිවේදනය සන්දර්භානුගතයි කියලා. සංනිවේදනය සන්දර්භානුගතයි කියලා. එහෙනම් මේකෙදි උත්තරේ වෙන්නේ අංක 4. සංනිවේදනය හා ඒ සිදුවන වටපිටාව අතර පවතින සම්බන්ධයට අපි කියනවා සන්දර්භානුගත වීම කියලා. එහෙනම් පුතේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 4. මෙතෙන්දී ඔය සන්දර්භය කියන එක අපි පුතේ තව පොඩ්ඩක් කතා කරොත් එහෙම සන්දර්භය කියන එක සංනිවේදන ක්‍රියාවලිය තුළ සංනිවේදකයාටත් වැදගත්, ග්‍රාහකයාටත් වැදගත්. සංනිවේදකයාටයි පුතේ සන්දර්භය වැදගත් වෙන්නේ. සංනිවේදකයා සංදේශයක් නිර්මාණය කරන්න ඕනේ සන්දර්භයට අනුව. එතකොටයි ග්‍රාහකයාට සන්දර්භය වැදගත්. ග්‍රාහකයා පුතේ සංදේශයේ තේරුම් ගත යුත්තේ සන්දර්භයට අනුව. එහෙනම් සංනිවේදන ක්‍රියාවලිය තුළ සංනිවේදකයාටයි ග්‍රාහකයාටයි කියන මේ දෙන්නටම වැදගත් වෙන දෙයක් තමයි පුතේ සන්දර්භය කියලා කියන්නේ. ඒ වගේම අපි දන්නවා මෙතන තියෙන මේ උත්තර ටික මොනවද පුතේ මේ තියෙන්නේ? සංනිවේදනයේ ස්වභාවය. සංනිවේදනයේ ස්වභාවය ගැන කරුණු ටිකක් තමයි මේ තියෙන්නේ. අපි දන්නවා සංනිවේදනයේ ස්වභාවය ගැන අපි කරුණු ඉගෙන ගත්තනේ. එතකොට ඒකේ තියෙන අරමුණු සහගතයි. සංනිවේදනය කරනකොට අපිට හැමතිස්සෙම මොකක්ද තියෙන්නේ? අරමුණක් තියෙනවා. සංනිවේදනයේ සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම අරමුණක් තියෙන්නත් ඕනේ. ඔයාලගේ ජීවිතේටත් එහෙමයි. ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න, ඔයාලගේ අනාගත ඉලක්ක සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම ඔයාලට ඉලක්කයක් තියෙනවා. මොකද ඉලක්කයක් ඇතුව ගමනක් ගියොත් තමයි ඒ ගමන සාර්ථක වෙන්නේ. සංනිවේදනයත් ඒ වගේමයි. ඊළඟට සංනිවේදනයේ සංකේතාත්මකයි. ඔව්. සංනිවේදනය තුල ඇත්තටම සංනිවේදනය කියලා කියන්නේ අපි සංකේත හෝ මාරු කරන එකක්. ඇයි? අන්න පළවෙනි ප්‍රශ්නේ කතා කරා මතකයිද? සංදේශයේ තියෙන සංකේත. ඒ හින්දා අපි ඇත්තටම හෝමාරු කරන්නේ මොකක්ද පුතේ සංනිවේදනයේදී? සංකේත තමයි හෝමාරු කරන්නේ. ඒ හින්දා සංනිවේදනය කියන්නේ සංකේතාත්මක ක්‍රියාවලිය. විවිධාකාරයි. සංනිවේදනයේ පුතේ විවිධාකාරයි. හැමතිස්සෙම එකම විදිහට සංනිවේදනය වෙන්නේ. විවිධ අවස්ථාවන් වලදී ඒ අවස්ථාවන්ට ගැලපෙන්න සංනිවේදනයේ විවිධාකාර වලින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුතේ අපිට සංනිවේදන වර්ග 6ක් තියෙනවා. සංනිවේදන ස්වරූප 9ක් තියෙනවා. මෙච්චරයි තියෙන්නේ.
හැමතිස්සෙම එකම විදිහට වෙන්නේ නෑ, විවිධාකාරයි. ඊට පස්සේ පුතේ පස්වෙනි උත්තරේ ඒකමාර්ගික හා ද්විමාර්ගික වීම. සංනිවේදනයේ ඒකමාර්ග බව කියන්නේ මොකක්ද? සංනිවේදකයා සංදේශයක් ග්‍රාහකයාට ලබා දුන්නාට පස්සේ සංනිවේදන ක්‍රියාවලිය එතනින් අවසන් වෙනවා නම් අපි ඒකට කියනවා සංනිවේදනයේ ඒකමාර්ගයි කියලා. එතකොට සංනිවේදනයේ ද්විමාර්ගයි කියලා කියන්නේ සංනිවේදකයා සංදේශයක් ග්‍රාහකයාට ලබා දුන්නාට පස්සේ ග්‍රාහකයා ඒ සංදේශයට ප්‍රතිපෝෂණ දක්වමින් සංනිවේදන ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යන අවස්ථාවලට අපි කියනවා සංනිවේදනයේ ද්විමාර්ගයි කියලා. එහෙනම් ඔන්න ඔය උත්තර ටිකත් මම කතා කරා උත්තර ටිකේ තේරුම් ටිකක්. එතකොට අපිට එහෙනම් දැන් පැහැදිලි සංනිවේදනයේ වටපිටාවත් එක්ක තියෙන සම්බන්ධය. සංනිවේදනයේ සිදුවන වටපිටාව අතර සම්බන්ධය කියලා කියන්නේ මෙතනින් උත්තරේ වෙන්නේ පුතේ සන්දර්භානුගත වීම. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ උත්තරය තමයි අංක 4. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. හරි. අපි ඊළඟට යමු ඔයාලගේ 2024 මීඩියා MCQ පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. දුරකථනය හා ටෙලිග්‍රාෆ් තාක්ෂණය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූයේ කුමක්ද? උත්තර පහක් දීලා තියෙනවා පුතේ. පළවෙනි උත්තරේ පුවත්පත, දෙවෙනි උත්තරේ සංග්‍රහව, තුන්වෙනි උත්තරේ විද්‍යුත් පුවත්පත, හතරවෙනි උත්තරේ රූපවාහිනිය, පස්වෙනි උත්තරේ ගුවන්විදුලි. එතකොට මෙන්න අපිට ප්‍රශ්න කරලා තියෙනවා දුරකථනය සහ ටෙලිග්‍රාෆ් යන්ත්‍රය නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙලා තියෙන අනිත් උපකරණය මොකක්ද කියලා. රයිට්? හරි. අපි එතනට එන්න කලින් දුරකථනය හොයාගත්තේ කවුද පුතේ? ඔව්. දුරකථනය හොයාගත්තේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. ටෙලිග්‍රාෆ් යන්ත්‍රය සැමුවෙල් මෝස්. එතකොට මේ සැමුවෙල් මෝස්ගේ ටෙලිග්‍රාෆ් යන්ත්‍රයයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ගේ දුරකථනයයි පාදක කරගෙන නිර්මාණය වෙච්ච අනෙක් උපකරණය නැත්තම් ඒ උපකරණ දෙකේ වර්ධනය නිසා බිහි වුණු ප්‍රතිඵලය තමයි පුතේ ගුවන්විදුලිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දුරකථනයයි ටෙලිග්‍රාෆ් යන්ත්‍රයයි කියන දෙකේ වර්ධනීය අවස්ථාවක් විදිහට තමයි ගුවන්විදුලිය කියන එක බිහි වෙන්නේ. එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 5 ගුවන්විදුලිය. උත්තර ටික ගැනත් මම තව චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න. පුවත්පත කියන්නේ මුද්‍රිත මාධ්‍යයක්. එතකොට ලංකාවේ පළවෙනි පුවත්පත මොකද්ද පුතේ? ද කොළඹ ජර්නල්. ලංකාවේ පළවෙනි ලියාපදිංචි නොකළ සිංහල පුවත්පත ලංකා ලෝකය. ලංකාවේ පළවෙනි ලියාපදිංචි කරපු සිංහල පුවත්පත ලක්මිණි පහන. රයිට්? ඊට පස්සේ සංගරා. ඒකත් මුද්‍රිත මාධ්‍යයක්. පුවත්පත වගේමයි. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. අපිට ඉස්සරහ ප්‍රශ්නයක හම්බෙන්න හින්දා. ලංකාවේ පළවෙනි සංගරා මොකක්ද? මාසික තෑග්ග. රයිට්? ඊට පස්සේ රූපවාහිනිය ගත්තොත් රූපවාහිනිය නිර්මාණය කරන්නේ රූපවාහිනිය නිපදවන්නේ ජෝන් ලොගී බෙයාර්. අවුරුද්ද 1923 දී. 1923 දී ජෝන් ලොගී බෙයාර් තමයි රූපවාහිනිය නිර්මාණය කරන්නේ. මේ රූපවාහිනිය සරණමය යුගයේ බිහි වෙන පුතේ මේ 1953 පස්සේ. 1953 කියන රූපවාහිනියට අතිශය වැදගත් අවුරුද්දක්. ඇයි ඒ? වර්ණ රූපවාහිනිය බිහි වෙන්නේ 1953. එතින් එහාට ජනතාව තුළ ජනාකර්ෂණීය මාධ්‍යයක් බවට රූපවාහිනිය පත් වෙනවා. එතකොට පුතේ ඔය රූපවාහිනියට අපි කියනවානේ ඉංග්‍රීසියෙන් අභාවිතා කරන වචනේ තමයි ටෙලිවිෂන්. මේ ටෙලිවිෂන් කියන වචනේ හැදෙන්නේ පුතේ ටෙලිවිෂියෝ කියන වචන දෙක එකතු වෙලා. ටෙලි සහ විෂියෝ කියන වචන දෙක එකතු වෙලා. මේ දෙකම ග්‍රීක වචන දෙකක්. මේ ටෙලි කියන එකේ අර්ථය තමයි පුතේ ටෙලි කියලා කියන්නේ දුර. විෂියෝ කියන්නේ දැකීම. එහෙනම් දුර දැකීම කියන අර්ථයෙන් තමයි ඉස්සෙල්ලාම ටෙලිවිෂන් කියලා මේ වචනේ නිර්මාණය වුනේ. අපි රූපවාහිනිය කියලා භාවිතා කරනවා. එහෙනම් මම හිතනවා පස්වෙනි ප්‍රශ්නේ උත්තර අපි කතා කරලා උත්තරය අංක 5. අපි ඊළඟ ප්‍රශ්නට යමු.
බලගන්න පුතේ ඔයාලගේ පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ ඔයාලගේ තියෙන 30 ප්‍රශ්නේ බලා ගන්න පුළුවන්. බලා ගන්න 6 වෙනි ප්‍රශ්නය. අන්තර්ක්‍රියාකාරී sannivedanayක යෙදීම වඩාත් පහසු වන්නේ. උත්තර පහක් තියෙනවා. අන්තර්පුද්ගල sannivedanayේනි, සමූහ sannivedanayේනි, අතත්ත්ව sannivedanayේදී, යන්ත්‍ර සහායක පුද්ගල sannivedanayේදී, යන්ත්‍ර සහායක සමූහ sannivedanayේදී. මෙන්න sannivedana වර්ග. එහෙමත් නැත්නම් sannivedana ප්‍රභේද වලින් අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මම ඉස්සෙල්ලත් කතා කරා. sannivedana ප්‍රභේද, sannivedana වර්ග කීයක් තියෙනවද පුතේ? 6යි තියෙන්නේ. ප්‍රභේද 6 තමයි මොනවද? නැත්නම් sannivedana වර්ග 6 තමයි අන්තර්වර්තී පුද්ගල sannivedanaya, අන්තර්පුද්ගල sannivedanaya, සමූහ sannivedanaya, ජන sannivedanaya, මහජන sannivedanaya, අතත්ත්ව sannivedanaya. sannivedana වර්ග 6. අයි පාරක් කියමු. අන්තර්වර්තී, අන්තර්පුද්ගල, සමූහ, මහජන, ජන, අතත්ත්ව. sannivedana වර්ග 6යි. එතකොට මේ sannivedana වර්ග වර්ගීකරණය කිරීමේදී මූලික නිර්ණායක දෙකක් යොදාගෙන තියෙනවා. ඔතනින් මූලිකම නිර්ණායකය තමයි මොකද පුතේ? සහභාගී වෙන පිරිස. එහෙම නැත්නම් ඒ sannivedana අවස්ථාවේ ඉන්න ග්‍රාහක සංඛ්‍යාව. දෙවෙනි නිර්ණායකය තමයි යොදා ගන්නා තාක්ෂණය. එතකොට මෙන්න මේකේ නිර්ණායක දෙක පදනම් වෙලා තමයි sannivedana වර්ග බිහි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් sannivedana ප්‍රභේද බිහි වෙලා තියෙන්නේ. එතකොට අපින් අහන ප්‍රශ්නය අන්තර්ක්‍රියාකාරී sannivedanayකදීම වඩාත් පහසු වන්නේ. මොකද්ද මේ අන්තර්ක්‍රියාකාරී sannivedana කියලා කියන්නේ? sannivedකයාටයි ග්‍රාහකයාටයි ඉතා හොඳින් sannivedanaya කරන්න පුළුවන් අවස්ථාවක්. ක්‍රියාශීලීවම දෙන්නටම sannivedanayට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. මොන sannivedana වර්ගයේද උදා වෙන්නේ? right. උත්තරය අංක 1 නේද පුතේ? අන්තර්පුද්ගල sannivedanayේදී. ඇයි ඒ? අන්තර්පුද්ගල sannivedanayේදී බොහෝ වෙලාවට sannivedකයයි ග්‍රාහකයයි මුන්ට මුණ ඉන්නවා. ඉන්නේ ගොඩාක් කට්ටිය ඉන්නවද? නෑ. ඉන්නේ දෙන්නෙක් හෝ කිහිප දෙනෙක්. එහෙනම් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්න හින්දා බොහෝ වෙලාවට sannivedකයා ඉදිරියේ ග්‍රාහකයා ඉන්න හින්දා අන්තර්පුද්ගල sannivedanayේදී sannivedකයාටයි ග්‍රාහකයාටයි දෙන්නටම හොඳ ක්‍රියාකාරී ක්‍රියාශීලී sannivedanayක නියැලෙන්න පුළුවන්. sannivedකයා සක්‍රිය වෙයි, ග්‍රාහකයා සක්‍රිය වෙනවා. දෙන්නටම සක්‍රියව sannivedana ක්‍රියාවට සහභාගී වෙන්න පුළුවන්. එහෙනම් මේ අවස්ථාවෙන් වෙන්නේ අන්තර්පුද්ගල sannivedanayේදී. ඔතෙන්දී අපි තව ටිකක් කතා කරොත් එහෙම අන්තර්පුද්ගල sannivedanayේදී පුතේ නිර්වාචක sannivedana ක්‍රමෙම හොඳට යොදා ගන්න පුළුවන්. නිර්වාචක sannivedana ක්‍රමෙම ටිකක් වැඩිපුර යොදා ගන්න පුළුවන්. නිර්වාචක sannivedanaya යොදා ගන්නකේ වාසිය මොකද්ද? ඕරිම සංදේශයක් තවත් කෙනෙක්ට වඩාත් හොඳින් තේරෙන්න අපි ඉදිරිපත් කරනවා නම් එතෙන්දී අපිට උපකාරී වෙන එකක් තමයි නිර්වාචක sannivedanaya කියලා කියන්නේ. එහෙනම් අන්තර්පුද්ගල sannivedanayේදී නිර්වාචක sannivedana අපිට යොදා ගන්න පුළුවන්. හේතුව මොකද්ද? ඉන්නේ දෙන්නයි නැත්තම් කීප දෙනයි. මූණට මූණ ඉන්න නිසා දෙන්නට දෙන්න හොඳින් දර්ශනය වෙනවා, පේනවා. sannivedකයට ග්‍රාහකයා හොඳින් පේනවා, ග්‍රාහකයට sannivedකයා හොඳින් පේනවා. එහෙනම් නිර්වාචක sannivedanaya ගැටලුවක් නැතුව භාවිත කරන්න පුළුවන්. ප්‍රතිපෝෂණ දැක්වීම සාර්ථකව කරගන්න පුළුවන්. එහෙනම් මේ සියලු කරුණු සලකා බලනකොට අන්තර්පුද්ගල sannivedanaya තුළ පුතේ අන්තර්ක්‍රියාකාරී sannivedanaya සිද්ධ වෙන අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ වෙන්නේ 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 අන්තර්පුද්ගල sannivedanayේදී කියන උත්තරේ තමයි 6 වෙනි ප්‍රශ්නෙට අපි පිළිතුරු විදියට සලකන්නේ. ඊළඟට යමු අපි ඔයාලගේ 7 වෙනි ප්‍රශ්නෙට. ෆෙඩරල් sannivedana කොමිසම යනු උත්තර පහක් තියෙනවා. ඇමරිකානු මාධ්‍ය නියාමන ආයතනයකි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලි නියාමන ආයතනයකි. මහජන සේවා දිරිගන්වන ගෝලීය ආයතනයකි. ගුවන්විදුලි තරංග නියාමන අධිකාරියකි. සමාජ මාධ්‍ය නියාමන ආයතනයකි. එහෙනම් උත්තර පහ. ෆෙඩරල් sannivedana කොමිසම. මේ කොහෙද පුතේ අපිට මේක හම්බෙන්නේ? sannivedana ප්‍රතිපත්ති කියන පාඩමේ. sannivedana ප්‍රතිපත්ති කියන පාඩමේ. sannivedana ප්‍රතිපත්ති වල අපි ඉතිහාසයේ කතා කරගෙන එනකොට අපිට 1934 දී හම්බ වෙනවා
1934 හම්බෙනවා ඇමරිකා එක්සත් ජනපදය. 1934 දී ඇමරිකා එක්සත් ජනපදය ගේනවා පුතේ පනතක් sannivedana පනත කියලා. Communication Act. sannivedana පනත කියනවා. මේ sannivedana පනත ගේන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය, විදුලි සංදේශ, විදේශ sannivedana. කරුණු හතරයි. මොනවද? ගුවන් විදුලියයි, රූපවාහිනියයි, විදුලි සංදේශයයි, විදේශ sannivedanayයි. මෙන්න මේ කියන කරුණු හතර වෙනුවෙන් මේ sannivedana පනත හරහා පිහිටවනවා ආයතනය. අන්නේ ආයතනයට අපි කියනවා ෆෙඩරල් කොමිසම කියලා. ඒ ආයතනයට අපි කියනවා ෆෙඩරල් කොමිසම කියලා. මේකෙන් මොකද්ද කරන්නේ පුතේ? මේකෙන් මොකද කරන්නේ? ජනමාධ්‍යවලදී ඇතිවෙන මේ කතා කරපු මාධ්‍යන් වලදී ඇතිවෙන තාක්ෂණික ගැටලු නියාමනය කරන්න තමයි මේ ෆෙඩරල් කොමිසම කියන එක පිහිටවන්නේ. එහෙනම් ආයෙත් මම මතක් කරන්නම්. 1934 ඇමරිකා එක්සත් ජනපදය ගේනවා පුතේ පනතක් sannivedana පනත. මේ sannivedana පනතෙන් තමයි බිහි කරන්නේ මොන ආයතනයද? ෆෙඩරල් කොමිසම් බිහි කරන්නේ. ෆෙඩරල් කොමිසම් බිහි කරන්නේ මෙන්න මේ sannivedana පනත හරහා. මේ sannivedana පනත හරහා මොකද පුතේ සිද්ධ වෙන්නේ? ගුවන් විදුලිය, රූපවාහිනිය, විදුලි සංදේශ, විදේශ sannivedana. මෙන්න මේ කියන දේවල් වලදී ඇතිවෙන තාක්ෂණික ගැටලු නියාමනය කරන්න තමයි ෆෙඩරල් කොමිසම කියන එක. එහෙමත් නැත්නම් ෆෙඩරල් sannivedana කොමිසම කියන ආයතනය පිහිටවන්නේ. එහෙනම් හත්වෙනි ප්‍රශ්නෙට පුතේ පිළිතුර වෙන්නේ පිළිතුර අංක 1 ඇමරිකානු මාධ්‍ය නියාමන ආයතනය. ඇයි මම කිව්වා ඇමරිකාව විසින් ගෙන ආපු sannivedana පනත හරහා තමයි ෆෙඩරල් කොමිසම කියන එක බිහි වෙන්නේ. එහෙනම් මේක කොහේ තියෙන ආයතනයක්ද? ඇමරිකාවේ තියෙන ආයතනයක්. එයාලගේ කාර්ය මොකක්ද කියලා මම කිව්වේ? තාක්ෂණික ගැටලු නියාමනය කරන එක. එහෙනම් ඇමරිකාවේ තියෙන මොන ආයතනයක්ද? ඇමරිකාවේ තියෙන නියාමන ආයතනයක් තමයි පුතේ ෆෙඩරල් කොමිසම කියලා කියන්නේ. එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1. right. අපි ඊළඟට යමු 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නේ තමයි පුතේ ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනකදී වැඩිම අවධානය යොමු වන පාර්ශවය වන්නේ. පළවෙනි උත්තරේ sannivedakaya. දෙවෙනි උත්තරේ හිමිකරුවා. තුන්වෙනි උත්තරේ අනුග්‍රාහකයා. හතරවෙනි උත්තරේ ග්‍රාහකයා. පස්වෙනි උත්තරේ වාර්තාකරුවා. ගුවන් විදුලිය තුලදී නැත්තම් ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනකදී වැඩිම අවධානයක් යොමු වන පාර්ශවය. ගුවන් විදුලි වැඩසටහනක වැඩිම අවධානයක් යොමු වෙන්නේ කාටද? කාටද වැඩිම අවධානයක් යොමු වෙන්නේ? මෙතන උත්තර පහක් තියෙනවා. sannivedakaya. නෑ sannivedakaya නෙමෙයි. හිමිකරුවාට නෑ මාධ්‍ය වැඩසටහනකදී හිමිකරුවත් නෙමෙයි පුතේ. අනුග්‍රාහකයාට. එන්න මේක ටික හරි කියලා හිතෙන්නත් පුළුවන් ඔයාලට. ඇයි? දැන් වැඩසටහනක් ගත්තොත් එහෙම වැඩිපුරම තියෙන වැඩසටහන නෙමෙයි මොනවද පුතේ තියෙන්නේ? දැන්වීම තමයි තියෙන්නේ. අනුග්‍රාහක බවතුන්ගේ දැන්වීම. right? හැබැයි නෑ. අනුග්‍රාහකත්වයට නෙමෙයි වැඩතනක් දෙන්නේ. වාර්තාකරුවන්ට නෑ පුතේ. ගුවන් විදුලි වැඩසටහනකදී ප්‍රධානම තැන වැදගත්ම තැන දෙන්නේ ග්‍රාහකයාට. ගුවන් විදුලිය තුල වැදගත්ම පුද්ගලයා විදිහට සලකන්නේ කවුද? ග්‍රාහකයාව තමයි වැදගත්ම පුද්ගලයා විදිහට සලකන්නේ. එහෙනම් 8 වෙනි ප්‍රශ්නෙට පුතේ උත්තරේ වෙන්නේ උත්තරේ අංක 4 ග්‍රාහකයා. ඊළඟට අපි යන 9 වෙනි ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරමින් නිශ්චිත කාල වකවානුවකදී එකට බැඳ අඛණ්ඩව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ උත්තර පහක් තියෙනවා. පුවත්පත, පොත්පත්, ආගමික පත්‍රිකා, සංගරා, අනපන. හරි. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ පුතේ අපිට දකින්නකොට පොඩ්ඩක් මතක් වෙන්න ඕන දෙයක්. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ නිර්වචනයක්. අපි ඉගෙන ගන්න නිර්වචනකින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිර්වචනේ මොකක් සම්බන්ධවද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අපි මෙහෙම කතා කරමුකෝ.
යුනෙස්කෝ සංවිධානය පුවත්පත ගැනයි සංගරාව ගැනයි නිර්වචන ඉදිරිපත් කළා තියෙනවා. මේ දෙක ටිකක් එකලඟ යන නිර්වචන දෙකක්. right? යුනෙස්කෝ සංවිධානය පුවත්පත ගැන නිර්වචනයක් ඉදිරිපත් කරනවා. මොකක්ද ඒ නිර්වචනය? එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවකදී අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට නොබදින ලද ප්‍රකාශනයක්. යුනෙස්කෝ සංවිධානය මොකක් අර්ථ දක්වන විදිහද? පුවත්පත අර්ථ දක්වන විදිහ. right? යුනෙස්කෝ සංවිධානය කොහොමද සංගරාව අර්ථ දක්වන්නේ? එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවකදී අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බඳින ලද ප්‍රකාශනය තමයි පුතේ මොකද්ද? සංගරාව කියලා යුනෙස්කෝ සංවිධානය කියන්නේ. එහෙනම් මේ පුවත්පතේ සංගරාවේ තියෙන වෙනසක් තමයි පුතේ පුවත්පත කියන්නේ එකට බැඳලා නැහැ. මේකේ පුවත්පතේ කොළ එකිනෙකට සම්බන්ධ කරලා නැහැ. හැබැයි සංගරාව එහෙම නෙමෙයි. සංගරාවේ කොළ එකට බැඳලා තියෙන්නේ. සංගරාවේ කොළ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න පුවත්පතේ සංගරාවේ තියෙන වෙනස්කම. එහෙනම් ඒක නෙමෙයි අහන්නේ. බලන්න. එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු ඇතුළත් නිශ්චිත කාලවකවානුවකදී එකට බැඳ අඛණ්ඩව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මොකද්ද කියලා අහනවා. එහෙනම් එකට බැඳලා තියෙනවා නම් එකට බැඳලා තියෙන එක තමයි මොකද්ද? සංගරාව. එකට නොබැඳපු එක මොකද්ද? පුවත්පත. right? එහෙනම් 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 4 සංගරාව කියන පිළිතුර තමයි අපිට ගන්න තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. ඔයාලගේ තිරේ දිස්වේ 10 වෙනි ප්‍රශ්නේ. ජනමාධ්‍ය තොරතුරු වල දැකිය හැකි වඩාත් කැපී පෙනෙන ගුණාංගය වන්නේ. ජනමාධ්‍ය තොරතුරු වල දැකිය හැකි වඩාත් කැපී පෙනෙන ගුණාංගය වන්නේ. පළවෙනි උත්තරේ විවිධත්වය, දෙවෙනි උත්තරේ සංකීර්ණත්වය, තුන්වෙනි උත්තරේ දෛනිකත්වය, හතරවෙනි උත්තරේ ආකර්ශනීයත්වය, පස්වෙනි උත්තරේ විශ්වාසනීයත්වය. එහෙනම් පුතේ 10 වෙනි ප්‍රශ්نين අපින් අහන්නේ ජනමාධ්‍ය තොරතුරු වල දැකිය හැකි වඩාත් කැපී පෙනෙන ගුණාංගය. ජනමාධ්‍ය කිව්වම මූලික වශයෙන් මොනවද අයිති වෙන්නේ? අපි ජනමාධ්‍ය කියලා මූලිකවම සලකන ජනමාධ්‍ය වර්ග මොනවද? රූපවාහිනියයි, ගුවන්විදුලියයි, පුවත්පතයි. ජනමාධ්‍ය තොරතුරු වල. ඒ කියන්නේ ඔය කියපු මාධ්‍යයන් වලින් අපිට දෙන තොරතුරු වල කැපී පෙනෙන ලක්ෂණය මොකද්ද කියලා අහන්නේ. එහෙනම් පුතේ මේ මාධ්‍යයන් තුනටම අදාළව වඩාත් වැදගත්ම නැත්තම් කැපී පෙනෙනම ලක්ෂණය මොකද්ද කියලා අපෙන් අහනවා. පළවෙනි එක පුතේ විවිධත්වය. විවිධත්වය කියන එක තියනවද? තොරතුරු වල. ඔව්. රයිට්. තියෙන්න පුළුවන් නේද? විවිධත්වයක් තියෙනවනේ. වැඩසටහන් ගත්තත් රූපවාහිනී විවිධාකාර වැඩසටහන් තියෙනවා. ගුවන්විදුලියේ විවිධාකාර වැඩසටහන් තියෙනවා. පුවත්පතේ විවිධාකාර ලිපි වර්ග තියෙනවා. එහෙනම් විවිධත්වය හරි දෝ කියලා හිතෙනවා. කමන්නේ අපි ඉස්සරහට යමු. සංකීර්ණත්වය. මේක නම් නෑ. මේ ජනමාධ්‍යයන් සියල්ලගෙම තියෙන පොදු කාරණයක් තමයි පුතේ සංකීර්ණයි නෙමෙයි සරලයි. යොදා ගන්න භාෂාව එහෙම සරලයි. ඇයි ග්‍රාහකයාට පහසුවෙන් තේරුම් ගන්න යොදා ගන්න භාෂාව සරලයි. සංකීර්ණයි කියන එක දැන් මෙතන සංකීර්ණ මොනවද කියලාත් නෑ. එහෙනම් මේ සංකීර්ණත්වය කියන එක නම් අපිට උත්තරයක් විදියට ගන්න බෑ. හින්දා අපි දැන් මම අපි උත්තරය අයින් කරලා යන්. එහෙනම් දෙවෙනි එක වැරදි. ආකර්ශනීයත්වය. ආකර්ශනීයත්වය. දැන් ওই ජනමාධ්‍යයන් තුනටම එකම විදිහේ ආකර්ෂණයක්ද තියෙන්නේ. මිනිස්සු රූපවාහිනියට කැමති විදිහටම පුවත්පතටත් කැමතිද? ආකර්ශනීයත්වය. තියෙනවා තමයි ආකර්ශනීයත්වය. හැබැයි වෙනස්කම් ටිකක් තියෙනවා ඒක නේද? ප්‍රමාණය ගැන අපිට නිශ්චිතව කියන්නත් ටිකක් අමාරුයි. වැඩිම ආකර්ශනීයත්වයක් තියෙනම් මේ මාධ්‍ය කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මේ ආකර්ශනීයත්වය කියන එක මාධ්‍ය තුනටම තියෙන කැපී පෙනෙන ගුණාංගයක් විදිහට අපිට ගන්න බෑ එහෙනම්. ඇයි? සමහර මාධ්‍යයන් වල ආකර්ශනීයත්වය අද වෙනකොට ටිකක් පහළ බැහැලා තියෙනවා. සමහර මාධ්‍යයන් වල ආකර්ශනීයත්වය ඉහළයි. එහෙනම් හතරෙනි උත්තරෙත් පොඩි ගැටලුවක් තියනවද කියලා හිතෙනවා.
පස්වෙනි උත්තරේ විශ්වාසනීයත්වය. විශ්වාසනීයත්වය. විශ්වාසනීයත්වයක් තියෙනවා. විශ්වාසනීයත්වයක් තියෙනවා. ඒ කියන්නේ පුතේ අපි හැමතිස්සෙම මේ ජනමාධ්‍යෙන් තොරතුරු ලබා ගන්න රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත්. මේවා යන තොරතුරු විශ්වාස කරනවා. එතකොට විශ්වාසනීයත්වය කියන එකක් තියෙනවා. එතකොට එහෙනම් ඔන්න දැන් අපි හිර වෙනවා උත්තර තුනක. අපිට උත්තර තුනක් ඉතුරු වුණා. අපි උත්තර දෙකක් අයින් කරා උත්තර තුනක් ඉතුරු වුණා. මොනවද උත්තර තුන? විවිධත්වයයි, දෛනිකත්වයයි, විශ්වාසනීයත්වයයි. දැන් ওই තුනම හරි. හැබැයි මතකද මම වීඩියෝ එකේ මුලින්ම කතා කරා. අපි හොයන්න ඕනි හරි උත්තර ASCII හරිම උත්තරේ මොකක්ද කියලා. right? දැන් විවිධත්වයයි, දෛනිකත්වයයි, විශ්වාසනීයත්වයයි. විවිධත්වය කියන එක සෑම ජනමාධ්‍යයකම එකම ආකාරයකට තියෙනවා. විශ්වාසනීයත්වය සෑම ජනමාධ්‍යයකම ඒකාකාරවම තියෙනවා. ඔන්න උතර අපිට ගැටලුවක් තියෙනවා. විවිධත්වය කිව්වට පස්සේ සෑම ජනමාධ්‍යයකම දැන් ඒ වගේම තමයි මෙන්න මෙතන තව දෙයක් තියෙනවා පුතේ. අපෙන් අහන්නේ මොකද්ද? ජනමාධ්‍ය තොරතුරු වල. right? එතකොට විවිධත්වයේ තියෙන්නේ තොරතුරු වලද නැත්නම් ඉදිරිපත් කරන වැඩසටහන් ආකෘති වලද අපිට ගොඩක් වෙලාවට විවිධත්වය දකින්න තියෙන්නේ. වැඩසටහන් ආකෘති වල. එහෙනම් තොරතුරු වල විවිධත්වය කියන එක පොඩ්ඩක් ගන්න අමාරුයි. විශ්වාසනීයත්වය. අපි විශ්වාසයි කියලා කිව්වට සමහර වෙලාවට අපිට 100%ක් විශ්වාසනීයයි කියලා කියන්න පුළුවන්. එහෙම බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. මොකද අපි ඉගෙන ගත්තා. මතකද ඔයගලන්ට හබ්බාකෘතියේදී මාධ්‍ය විස්තරණය කියලා කතාව. මාධ්‍ය විස්තරණය. මොකද්ද මාධ්‍ය විස්තරණය කියලා කියන්නේ? එක් පාර්ශවයකට වැඩි අවධානයක් යොමු කරලා තොරතුරු ඉදිරිපත් කරනවා. අපි ඒකට කියනවා මාධ්‍ය විස්තරණය කියලා. නැත්නම් එක් පාර්ශවයකට වැඩි අවධාර්ථ බලයක් යොමු කරලා සංදේශ ඉදිරිපත් කරනවා. සරලව කිව්වොත් ඒක පාර්ශවීයලා තොරතුරු ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියනවා මාධ්‍ය විස්තරණය කියලා. මාධ්‍යයේදී මේ වැඩේ වෙන්නත් පුළුවන්. ඒක පාර්ශවීය තොරතුරු ලබා දීමක් කරන්න පුළුවන්. එතකොට පුතේ ඒ තොරතුරු ගැන තියෙන විශ්වාසනීයත්වය අපිට මොකද වෙන්නේ? 100%ක් තියෙනවද? නැති වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනි උත්තරේ පස්වෙනි උත්තරේ චූටි ගැටලු ටිකක් තියෙනවා. හැබැයි බලන්න පුතේ මොකද්ද? තුන්වෙනි උත්තරේ තියෙනවා දෛනිකත්වය. මේ සියලුම ජනමාධ්‍ය වලින් දෛනිකව සිදුවන දේවල්, දෛනිකව සිදුවන තොරතුරු ඉදිරිපත් කරනවා. මේක මේ මාධ්‍යයන් තුනටම පොදු කැපිපෙනෙන ලක්ෂණය. එහෙනම් 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි අංක 3. එහෙනම් ඔන්න මේ වෙනකොට අපි අද කතා කරා ඔයාලගේ 20යි 24 උසස් පෙළ මීඩියා MCQ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10 අපි කතා කරා. මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. ඒ වගේම මේ කෙටි ප්‍රශ්න වල තියෙන වගේ ඊට අමතරව පොඩි දැනුමක් ඔයගලන්ට ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙනම්